Hi friends, අපි අද යන්නේ සුවේග බලන්න. දෙමුහුම් වෙච්ච අමුතු සත්තු ජාති කොටාරියක් ඉන්නවා. අපි යම් මේගොල්ලෝ ඔක්කොම බලන්න. මේ සත්තු අතේ තමයි ලෝකේ ඉන්න දෙමුහුම් වෙච්ච සත්තු වල කොටාරියක් ඉන්නේ. අපි යන දේගොල්ලන්ගේ විස්තර හොයන් එන්න. අපි එහෙනම් මුලින්ම සිංගම් සීබ්‍රා බලන්න. මේ ඉන්නේ සිංගම් සීබ්‍රා. මෙයාලා සිංහයන්ගේ සහ සීබ්‍රාලන්ගේ දෙමුහුන් ජීවීන් වශයෙන් තමයි බිහි වෙන්නේ. මොවුන් ඉතාම අහිංසක සහ ඉතාමත් ගාම්භීරව ජීවත් වෙන සත්තු කොට්ටාශයක් විදිහට ලෝකයෙන් පිළිගන්නවා. එහෙනම් අපි ඊළඟට බව් ඊගල්ස් බලන්න. එයාලා හරිම හුරතල් සත්තු ජාතියක්. එයාලා ලාවට පියාඹමින් ඇවිදමින් කාලය ගත කරනවා. රන්ජු වශයෙන් මෙන්ම තනියමද කාලය ගත කරනවා. මොවුන් බල්ලන්ගේ සහ උගුස්සන්ගෙන් එකතුවකින් බිහි වෙච්ච සත්තු කොට්ටාශය. ඊළඟට මේ අපි යන්නේ හකුළු මාව බලන්න. එහෙනම් අපි ඉක්මනට හකුළු මාව බලන්න. මොවුන් ඉතා දරුණු ගණයේ විශේෂයිස මාංශභක්ෂක සතුන් කොට්ටාශයක් බවට විද්‍යාඥයෝ මත පළ කරනවා. ඔයාලා මීට කලින් මෙයාලා ගැන අහලා තියෙනවද? අහලා තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාන්න යා. ඊළඟට අපි මේ යන්නේ ඔයාලා අහලවත් නැති සත්තු කොට්ටාශයක් ගැන බලන්න. ඒගොල්ලෝ තමයි මංග්ඩියර. මොවුන් තුළ ඇති අහිංසක ස්වරූපය ඉතාමත් ප්‍රයෝජනයට ගන්නා සත්තු කොට්ටාශයකි. ඔවුන්ගේ අහිංසක බව ප්‍රයෝජනගෙන ඔවුන්ගේ අසට පැමිණෙන සතුන් ඉතා කුරිරු ලෙස ප්‍රහාරයට ලක් කර ඝාතනය කරනවා. ඔයාලා මීට කලින් නාකොටික් ගැන අහලා තියෙනවද? අහලා තිබ්බත් දැකලා තිබ්බ නෑ නේද? අපි එහෙනම් අද නාකොටික් බලන්න. ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවට පමණක් ආවේනික මෙම සතුන් නයින්ගේ සහ කොටියන්ගේ දෙමුහුන් සත්තු ජාතියක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළද සුළු පිරිසක් මේ නාකොටින්කන්ගේ ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා. නාකොටින්කන්ගේ ප්‍රහාරයට ලක් වෙච්ච කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. එතකොට මේ දකින්නේ ඔයාලා ඩක්ස් බර්ඩ් කෙනෙක්. ඔවුන් සාමාන්‍ය සත්තු කොට්ටාශය. ඊළඟට මේ යන්නේ කැස් ඩොල්ෆින් බලන්න. මොහොන් දෙතා ලස්සන සහ ප්‍රහාරශීලී සත්තු කොට්ටාශයක් වශයෙන් දැක ගන්න පුළුවන්. ඊළඟට බලන්න යන්නේ කුක් ස්නේක්ස්ලා. කුක් ස්නේක්ස්ලා කියන්නේ ඉතා ලස්සන වෙන්න භයානක සත්තු කොට්ටාශයක්. කුක් ස්නේක්ස්ලා ලෝකයේ තුරාම මන්දවී යන සත්තු කොට්ටාශයක් බවට පත් වී තිබෙනවා. ඇහුණද එයාලගේ ශබ්දය? ඒක ගොඩාක් භයානකයි. ඔයාලටත් මේ වගේ සත්ත්වෙක් හම්බුනොත් පස්ස නොබලා දුවන්න. ඉතින් ඔන්න අපේ දෙමුහුන් සත්තු බලන්න ආපු ගමන මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා දාන්න යා. ඔයාලත් මේ වගේ සත්තු ගැන දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යා. මං ඊට පස්සේ ඒගොල්ලන්ව බලන්නත් එන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යා. අද එනම් මං යනවා. ටටා බයි.